මොකද්ද බං කවියා? උඹ තාම ඕක හොදනවද? ට්‍රිප් එක යන්නත් පරක් වෙනවා බං. පොඩ්ඩක් ඉක්මන් කරහන්කෝ. ඉක්මන් කරහන්කෝ කියන්නේ උඹලටත් බැරිද පොඩ්ඩක් ඇවිල්ලා උදව් කරන්න? මේ දැන් මායි දනුපේ ට්‍රිප් එක යන්න ඇඳගෙනනේ බං ඉන්නේ. අපි ඕක හොදන්න આવොත් මේ ඇඳුම් ජරා වෙනවා. අනේ මේ ඵලයන් මං කරගන්න ඵලයන්. මේ ඒක නෙමෙයි. දැන් ඔෆිස් එකෙන් කවුද එන්නේ අපිත් එක්ක යන්න? උඹලා මට මොකුත් කියන්නේ නැහැ නේ බං. කොල්ලෝ ටික විතරයි බං. උඹට ෂුවර්ද බං? කෙල්ලෝ ටික විතරයි එන්නේ කියලා? ඔව් බං මමනේ කියන්නේ. මේ චමරි ගියායි වචන දෙකක් නැහැනේ. කිව්වොත් කිව්වා. අනේ එක්කෝ මට බෑ බං මං ඉන්න. මට බෑ වගේ. ඔය ඉතින් උඹ මටත් ලොකු සීන් එක දානවනේ. ලොකු සීන් නෙවෙයි බං. මට හිතෙනවා උඹලා මට බොරු කරනවා කියලා. ඔබට මාව විශ්වාස නැද්ද බං? මේ චමරි උඹට නරකක් නපුරක් වෙන්න තියනවද කවදාවත්? උන්ව ලෑස්ති කරගනින් යන්න. කවුද මේ අරුන්ටත් බෑග් දාන්න ඉතියහන් ඈ. කවුද බං අරුන්? ඇත්ත කියා මට කවුද එන්නේ? නිපුණේ කසුනුයි බං. ඔක දාන්නකෝ. ඈ මූ දැන් කිව්වේ ලැම්බයි ලක්මාල එනවා කියලානේ. ඇත්ත කියා කවුද එන්නේ කියා? හරි පරක් තුනක දාගන්න. හැබැයි උඹලා මට බොරු කියලා තිබ්බොත් එහෙම මේ පරක් තුන නැගහම් මචං. මේ කොහෙටද බං යන්නේ? සෙට් එක ටවුන් එකේ බං ඉන්නවා කිව්වේ. මේ අඩගිනේ බං මොනවා හරි කමුකෝ. දැන් ඉතින් තව ටිකකින් අරුන් ටික ඉන්නවනේ උන් එකම කනවා ඉතින්. ඉවසලා ඉඳහන්කෝ බං. මේ දැන් දේශානයම එක්ක මගේ නේදනේ. උඹලා ඒ කියහන්කෝ එක එක වෙලාවට එක එක නම් කියන්නේ. ඔය නම් කිව්ව ඔක්කොම එනවද නැත්නම් එක එකක් දෙන්නේ නැද්ද? හැබැයි පුතේ ඔක්කොම ආවොත් එහෙම මේක නම් යන්න විදියක් නැහැ. බස් එකක් කරන් තමයි උඹලට යන්න වෙන්නේ. ඔබ කිව්වේ කොල්ලෝ සෙට් එක විතරයි කියලා නේද එන්නේ? එතකොට මගේ එක්ස් ඇවිල්ලා ඉන්නේ. ඒකිත් කොල්ලෙක්ද? ඇයි බං මට කිව්ව නැද්ද මගේ එක්ස් එනවා කියලා මේකට? මේ මගුල් හරියන්නේ මයි යනවා බං. මේ ඉඳපන්කෝ. දැන් ආවේකේ යම්බන්. දැන් මෙතන මේ සෙට් එකම ඉන්නවනේ. උඹලා දෙන්න කතා නොකර ඉඳහකෝ ඉවරයි එතකොට. ඔබ දන්නවනේ මං කොච්චර අමාරුද හිත හදාගත්තේ කියලා. හරි මන් දන්නවා. දැන් මේ ඔෆිස් එකේ සෙට් එකම ඉන්න එකේ අපි ගිහින් එන්ජොයි කරලා එමු බං. කොච්චර ගන්න බං. ඇයි උඹලා මට බොරු කළේ කීපා? හරි බං ආපන්කෝ. අපිට මේ ගමනේ යන්න ඕනේ කොල්ලෝ සෙට් එක විතරයි. ඒතර බොසාටනේ ඕනුනේ කමරිවයි සපුවයි මේ ගමනට එකතු කරගන්න. බොස් වැටුණා නේද? කවුද? නෑ. අවුලක් නෑනේ. නෑ. එහෙම තමයි ඩාන් වෙනවා ඩූම් වෙනවා. මේ වගේ විනෝද චාරිකාවක් යද්දි විශේෂයෙන් සපු වගේ ලස්සන තරුණියක් එක්ක මේ වගේ ගමනක් යද්දි අපේ ඔළුවේ වකිම් ගොඩක් තැම්පත් වෙලා තියෙනවා. මනෝවිද්‍යාවේදී ඔකට කියන්නේ අරක කියලා. මේ බොස් දැන් නම් පුතරම් පරක්කුයි. ට්‍රයි වෙන කලින් යන්ද? යමු. පරක් වෙනව නෑ යා. එහාට යන්න අනේ මොකද මුං එක ට්‍රිප් ඔඩොක්කුවට එන්නේ ඇයි? නැත්තම් කෑ ගහන තු ඉඳ හදා ගන්නකෝ. කාලා මහත්තලා වැටම එනවා. ටිප්පයක් ගන්න ලොරියක් එකේ හතගෙනilla. සපුවාට හිරයි නේද උතන යන්න. ඔයාවිල මෙතනින් වාඩි වෙන්න. සපු මෙතෙන්ට අහම ඩ්‍රයිව් කරන්නේ සපුද? සපු ඩ්‍රයිව් කරත් එහෙම අපිට යන්න ට්‍රිප් නෙමෙයි ඒලෝ තමයි. අනේ මේ කියනවා තව මෙතන ඔක්කොම කරලා. බොස් මේ මටත් තිරයි. මං ඔතෙන්ට එන්නද? යම් බොස් යම්. ඔය ඉතින් අයියෝ හැමතැනම ඒසී දාන්න කාඩියයි. මේ බොස් මේ සින්දුවක් කියවකෝ. නුවරට හාදුද්දී බොස් ඒක කියන්න. ඒක කියන්න බෑනි. නුවරට හාත් දෙන්න ගියොත් එහෙම වතුර පෙළ මැරෙනවනේ. හරි බොස් වෙන සින්දුවක් කියන්නකෝ. ලව් කළාට හොඳ වැඩේ. කලින් කොල්ලා කොර වුණා. අලුත් කෙනා තොර වුණා.
හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. ආදරේ ඉන්න ඊළං කාලා සාලිය අශෝක මාලා ප්‍රේමෙලෙලා බොක්ස් දුන්න නරකන්න බොක්ස් දුන්න ලොරි කරා තුත වෙලා යන්න රත්තර ගිහින් මල් පෙමත්තර ඩිංකිටිකා 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 කකා කකා ඩිංකිටිකා 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 මට බඩගිනියනේ. කවි මේ සපුට බඩගින් විශ්‍රයන් නවත්තන කොට හරි හරි කෝබම් මෙතන කන්න ගන්න කඩයක් පේන්නවත් නෑනේ. සපුටනේ බඩගිනි කිව්වේ ඔය තියෙන තනකොළ අනේ ඵලයක් බං ආතල් දෙන්න නැතුව. සපුනි පවුනේ බං මොකෝ බං ඔබ එපෑගේ පාට නැවැත්තුවේ උඹලා දැන් එන ආදරෙන් හිටියනේ අනේ මේ ඔබට ඕනේ නැති මගුලක් නැහැ ඔන්න කාපන් කටවා අයියෝ බං ඔකොත් රගේ කරන්න දෙයක්ද උඹලා එන ආදරෙන් හිටියානේ ඔක් කියලා දහන්කෝ උඹලට ඕනේ නැති මගුලක් නැහැ ඔන්න කාපන් කාලෙ මට වරේ උඹ කාපු වගේ බිල ගෙවලා ඵලයන් අරු බිල්ලා ගිල්ලා ගියානේ බම් බිල ගෙවන්නේ නැතුව. හරි හරි බං මං ගෙවන්නම් බිල. මන්නම් කියන්නේ සපු මේ පරිසරේ මේ විදිහට ලස්සන වෙන්නේ ඔයා වගේ ලස්සන තරුණිය ඉන්නකොට. මේ ඒකනේ මම ඔයාව අපේ ඔෆිස් එකේ වැඩට ගත්තේ. අපේ ඔෆිස් එකම ලස්සන වුණේ ඔයා නිසා. මන්නම් කියන්නේ මේ වගේ ට්‍රිප් එකක් ක්ලාස්ටි කරලා දුන්නට ඔයාලට ඔයාලා FB එකේ මං ගැන ලොකු හැල්ලක් ලියන්න ඕනේ. ඕු නැතත් සපු නම් මං ගැන ලොකු හැල්ලක් ලියයි. නේද සපු? 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 ඒකනේ මම කිව්වේ.